ගයිස් අද මම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් කියන්න ආවේ. ඔයගොල්ලෝ හැමෝම ආසයිනේ ගෝල්ඩ් ෆිෂ්ලා හදන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ ගොඩක් වෙලාවට පළවෙනි ටැග් මේට්ස් වෙන්නේ මේ ගෝල්ඩ් ෆිෂ් තමයි. ඔයගොල්ලෝ පළවෙනියට හදන්න ගන්නේ බොහෝ විට ගෝල්ඩ් ෆිෂ් කියන මාළුව තමයි. ඒ වුණාට මේ ගෝල්ඩ් ෆිෂ්ලා කියන මාළු හරියට හදන්න දන්නේ නැතුව ගත්තොත් මේගොල්ලෝ මැරිලාම යනවා. ඒක නිසා මේගොල්ලෝ හදන්න ගන්න කලින් මේගොල්ලෝ හරියට හදන්න දන්නේ නැතුව ගන්න එපා. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි එහෙනම් මුලින්ම කතා කරමු හොඳ ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් කොහොමද මේ මාළු කඩේකින් ඇක්වැරියම් ෂොප් එකකින් කොහොමද හොඳට තෝරගන්නේ හොඳ මාළුවෙක්ද කියලා එයා. ඒ කියන්නේ ලෙඩ රෝග නැති, තුවාල නැති එහෙම බලන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් හොඳ දීප්තිමත් වර්ණයක් තියෙනවා. වගේම හොඳට පීනලා කරලා වරල් විසිරිලා ලස්සන පාටක් තියෙනවනම් ඇඟේ තුවාල නැත්තම් වගේ ඕගොල්ලන්ට හොඳ මාළුවෙක්ද කියලා බලා ගන්න පුළුවන්. අනිත් මාළුත් එක්ක හොඳට ඉන්න ඕගොල්ලන්ට බැලුමට මේ පේන රෝග නැති ඒ කියන්නේ සුදු පුල්ලි රෝගය වගේ කොරල් මේ ඉලිප්පිච්ච රෝගය වගේ මේ රෝග නැති මාළුවෙක් ඕගොල්ලෝ ගන්න මේ ගනිද්දි නැත්තම් අනිත් මාළුන්ටත් එයාට ලෙඩක් තියෙනවා නම් ඒ අනිත් මාළුන්ටත් බෝ වෙලා මුළු ටැංකියෙම ඉන්න ඔක්කොම මාළු මැරලා යන්න පුළුවන්. මේ ක්‍රමය අනිත් මාළු තෝරගනිද්දිත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා. ඒ වගේම අපි දැන් ඊළඟට කතා කරමු මේගොල්ලන්ට හොඳ ෆිල්ටර් මේගොල්ලොන්ගේ හොඳ සෞඛ්‍ය මට්ටම පවත්වා ගන්න අවශ්‍ය හොඳ ෆිල්ටර් සිස්ටම් එකක්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ටක් ගාලා රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් වර්ගයේ මාළුවෙක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. නැත්තම් වතුරේ ඇමෝනියා මට්ටම ඉහළ ගිහිල්ලා මේගොල්ලෝ මැරලා යන්න පුළුවන්. මේගොල්ලෝ ඇත්තටම හදන්න ටිකක් අමාරු මාළු වර්ගයක්. හැබැයි ඕගොල්ලෝ හරියට මම අද කියන වැඩ ටික හරියට කරොත් මේ මාළුව හදන්න හරිම ලේසි මාළුවෙක්. සාමාන්‍ය ෆිල්ටර් සිස්ටම් එකක් ගනිද්දි මේගොල්ලොන්ගේ ටැංකියේ ප්‍රමාණය වගේ දෙගුණයක්වත් ෆිල්ටර් එකක් ඕනේ. දැන් මම අරන් තියන්නේ මේ අඩි 4 ටැංකියට පැයට ලීටර් 2000 ගානක ෆිල්ටර් එකක්. මේගොල්ලොන්ගේ අපද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි නිසා කොහොමත් මේගොල්ලොන්ට හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. හරි. දැන් අපි ඊළඟට මේ කතා කරමු මේගොල්ලොන්ගේ මේගොල්ලන්ට කැම දෙද්දි කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද මොන වගේ කැමද හොඳ ඒ වගේ මේ දේවල් ගැන සරලවම කිව්වොත් කැම සම්බන්ධ දේවල් ගැන මේගොල්ලෝ කැම ගැන කතා කරද්දී මේගොල්ලොන්ගේ ඇත්තටම අපේ වගේ ආමාශයක් නැහැ. අනිත් සත්තුන්ගේ තියෙන ආමාශයක් මේගොල්ලොන්ගේ නැහැ. ඒක නිසා මේගොල්ලන්ට ඉක්මනට දිරවන්න පුළුවන් කැම වර්ගයක් දෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් කැම දෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් දෙන්නට නම් ගොඩක්ම දෙන්න හොඳ නැහැ. පොඩ්ඩයි දෙන්න ඕනේ මේගොල්ලන්ට. මේගොල්ලෝ දෙන තරමක් කනවා මේගොල්ලන්ට ආමාශයක් නැති නිසා. ඊට පස්සේ කාලා මේ මැරෙනවා. ඊට පස්සේ තව මේගොල්ලෝ දෙන තරමට අපද්‍රව්‍ය පිට කරනවා. අපද්‍රව්‍ය පිට කරාම ටැංකිය මේ වෙලාවට ඊට පස්සේ මේ වතුර මේ පල් වෙලා මේගොල්ලන්ටම තමයි ඒක හොඳ නැත්තේ. ඒක නිසා අනේ පව් මේ කැම ටිකක් දාමු තව ටිකක් දාමු කියලා කැම ගොඩක් දාන්න එපා මේගොල්ලෝ. දැන් අපි ඊළඟට කතා කරමු මේගොල්ලොන්ගේ ටැංක් එකට දාන්න හොඳ ටැංක් මේට්ලා. ඒ කියන්නේ මේගොල්ලෝ එක සමගිව ඉන්න පුළුවන් මාළු වර්ග. මේගොල්ලන් ටැංක් මේට්ස්ලා ගැන කතා කරද්දී ටයිගර් බාබ් වර්ග වගේ ටැංක් ක්ලීනර්ස්ලා ඒගොල්ලොන්ව මේ ටැංකියට දාන්න හොඳ නැහැ ගෝල්ඩ් ෆිෂ්ලත් එක්ක. ගොඩක්ම හොඳයි මේ වෙන මාළුවෙක් මේකට දාන්න නැත්තම් ගෝල්ඩ් ෆිෂ්ලා විතරක් දානවා නම්. මම නම් මේකට දාලා තියෙනවා ටෙට්‍රා මේ ග්ලෝ ටෙට්‍රා දාලා තියෙනවා බ්ලැක් ටෙට්‍රාලා වර්ග තමයි මම මේකට ගොඩක් දාලා තියෙන්නේ. තව ෂෝට් ටේල් මේ මාළු ඉන්නවා. මේ ප්ලේටි නෙවෙයි ෂෝට් ටේල්ලා ප්ලේටි වගේ දාන්න පුළුවන්. තව සීබ්‍රා මාළු වගේ මාළු දාන්න පුළුවන්. මම කරපු ලොකුම වැරද්දක් තමයි මම මේ දන්නේ මේගොල්ලොන්ට ටැංක් ක්ලීනර්ස්ලා හානි කරනවායි කියලා. මම ඒ දන්නේ නැති නිසා මම දැක්ක මූණික ලස්සන හිටියා ඒ දවස්වල මම ඉතින් අරන් ආවා. දැන් මෙයා ෆිල්ටරේ ඕෆ් කරාම මේ ෆිල්ටරේ දාලා තිබ්බාම මේ ටැංක් ක්ලීනර්ගේ මේ ස්පීඩ් එක අඩු වෙනවා. ෆිල්ටරේ ඕෆ් කරපු ගමන් අරුගේ මේ පස්සෙන් පන්නන් යනවා ගෝල්ඩ් ෆිෂ් ගේ. ඒක නිසා ඔයගොල්ලෝ ගෝල්ඩ් ෆිෂ්ලා හදනවා නම් ටැංකියට ටැංක් ක්ලීනර්ස්ලා දාන්න එපා. ටැංක් ක්ලීනර්ස්ලා දාන්න එපා. ටයිගර් බාබ්ලා දාන්න එපා. ඒ වගේ බාබ් වර්ග ගොඩක් දාන්න එපා. මේගොල්ලන්ට හානි කරන මේ මාළු වර්ගයක් දාන්න එපා.
ඔයගොල්ලෝ ඒ වගේ මාළු ගනිද්දි මේ මාළු ගෝල් පිස්ලට හානි කරනවද කියලා කඩෙන් අහලා ගන්න. ඔයගොල්ලෝ ගන්න ඇක්වැරියම් ෂොප් එකේ. ඊළඟට අපි කතා කරමු මේගොල්ලොන්ගේ ටැන්ක් ඩෙකරේෂන් ගැන. ඒ කියන්නේ මේ ටැංකියට දාන්න හොඳ කොටන් වර්ග, ඒ කියන්නේ මේ මොනවද ඩ්‍රිෆ්ට් ෆෘට් වර්ග සහ පැල වර්ග, ඒ ඩෙකරේෂන් වලට හොඳ ගල් වර්ග, සොයිල් වර්ග, ඒ වගේ දේවල් ගැන. මේගොල්ලොන්ගේ සොයිල් වර්ග දාද්දි මේගොල්ලෝ හරි කැමතියි සොයිල් මේ ඒ කියන්නේ ගල් වගේ වල යට තියෙන මේ ඔය එකතු වෙච්ච කෑම වගේ ඒවා මෙහෙම කටින් අරන් කන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මේකට නිකන් වැලි වගේ දෙයක් දාලා තිබ්බොතින් ඒක මේ ඒගොල්ලෝ අරගෙන මේ ඒකේ කෑම තියෙනවා නම් ඒ කෑම ටික කාලා ආයි දාන ගල් ටික. මේ ඕගොල්ලෝ ඒ වගේ වැලි වගේ දෙයක් දාලා තිබ්බොතින් ඒක ඒගොල්ලෝගේ බඩට ගිහිල්ලා මේ ආබාධ ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර මේ දෙන්නත් පස්හාරනෝ වගේ මේ ගල් වල තියෙන මේවා ගන්නවා. ඒක නිසා ඔය වැලි වගේ ඒවා මේ ටැංකියට දාන්න එපා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඩ්‍රිෆ්ට් ෆෘට් එකක් ගනිද්දි තියුණු උල් නැති මේ එකක් ගන්න. නැත්තම් මේගොල්ලෝ සාමාන්‍ය පොඩි මාළුවෙන් නෙවෙයිනේ. ඒක නිසා මේගොල්ලොන්ගේ මේ ඇඟේ ඇනිලා තුවාල වෙන්න පුළුවන්. සාමාන්‍ය මේගොල්ලන්ට අනිත් මාළුන්ට සාපේක්ෂව මොළයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කෑම දාද්දි මේගොල්ලන්ට මේ අපි කෑම දාන්නේ මේ අපේ මූණ වෙන වෙනම අඳුර ගන්න පුළුවන් සහ මේ ඒගොල්ලන්ට කෑම දෙන වෙලාව හරියටම අපි මේ දැන් 8ට දෙනවයි කියලා හිතන්නකෝ කෑම. ඊට පස්සේ 8ටම හැමදාම දෙද්දි ඒගොල්ලෝ මේ ටැංකිය උඩට ඇවිල්ලා ඉන්න මේ 8 විතර වෙද්දි ඒගොල්ලෝ ඒ වෙලාවට හුරු වෙලා කෑම කන්න. හරි දැන් අපි කතා කර හිටපු එකට යමුකෝ. මේ මොකද්ද දැන් ඩ්‍රිෆ්ට් ෆෘට් ගැනනේ කතා කර හිටි. මේ තියුණු උල් සහිත මේව ගන්න එපා. තව පැල වර්ග ගනිද්දි මේ සාමාන්‍යයෙන් ටිකක් හයිය පැල වර්ග ගන්න. මේගොල්ලන්ට හයිඩ්‍රිල්ල වගේ ඒවා හරියන්නේ නැහැ. හයිඩ්‍රිල්ල වගේ ඒවා මේගොල්ලෝ මේ උගුල් වල දානවා. මේගොල්ලෝ අර මං කිව්වනේ කලින් අර කෑම හොයන්න ආසයි කියලා. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට පැල දාද්දි ඕනනම් මේ අනුබියාස් දාන්න පුළුවන්. ප්ලාස්ටික් පැලෙන් දාන්න එපා. මේ ප්ලාස්ටික් පැල වලින් මේගොල්ලන්ගේ ඇඟ තුවාල වෙන්න පුළුවන්. තව ඕගොල්ලෝ ටැංකියක් තෝරගනිද්දි අර පොඩි බෝල් ටැංකි ගන්න එපා. සාමාන්‍යයෙන් අඩි 2ක විතර ටැංකියක් තියෙනවා නම් ගෝල් පිස් 4ක් විතර හදන්න පුළුවන්. මම මේකේ අනිත් මාළුත් ඉන්න නිසා දෙන්නයි අරන් තියන්නේ. බෝල් ටැංකි වගේ ඒවා නම් මේගොල්ලන්ට ගන්නම එපා ඉතින්. මේගොල්ලෝ ඒ බෝල් ටැංකියේ ඉඳිද්දි මේ මාළු මේ ඒ බෝල් ටැංකිය වටේට මෙහෙම කැරකෙනවා. කැරකුණාට පස්සේ ඒගොල්ලන්ට කැරගිල්ල හැදිලා ඒගොල්ලොන්ගේ මේ ඒගොල්ලෝ පුරුදු වෙනවා ඒක වටේම යන්න. වටේම ගියාට පස්සේ ඉතින් අපිට කැරකිල්ල හැදෙනවා වගේ තමයි උන්ට කැරකිල්ල හැදිලා කැරකිලාම මැරෙනවා. ඒක නිසා බෝල් ටැංකි වගේ ඒවා ගන්න එපා. සාමාන්‍ය රවුම් බාස්කට් වල බේසන් වල එහෙම දාලා තියන්නත් එපා. සාමාන්‍යයෙන් කොටු ටැංකියක් වගේ නම් වඩාත් හොඳයි. අපි මේගොල්ලෝගේ වර්ග ගැන කතා කරමු දැන් ඊළඟට. මේගොල්ලෝගේ වර්ග ගැන කතා කරද්දි මේගොල්ලෝගේ වර්ග රාශියක් ඉන්නවා. මේ හැම වර්ගයක් එක්කම හදන්නත් බෑ. ඒ කියන්නේ දැන් මේ ඉන්න කොමන් ගෝල් පිස්ලා කොමන් ගෝල් පිස් තව මේ එක අනිත් වර්ගත් එක්ක හදන්න බෑ. ඒ කියන්නේ අනිත් ගෝල් පිස් වර්ගත් එක්ක හදන්න බෑ. අනිත් සමහර ගෝල් පිස් වර්ග එක්ක පුළුවන්. සමහරක් අයත් එක්ක බෑ. ගොඩක් මාළු දාන්නත් එපා. මේගොල්ලෝ ඉඳිද්දි මේ මාළුන්ට ලෙඩක් තිබ්බොතින් අනිත් මාළුන්ට මේ ගෝල් පිස්ට බෝ වෙන්නත් පුළුවන්. හරි එහෙනම් අද අපි මේ ගෝල් පිස්ලා ගැන ගොඩක් දේවල් කතා කරා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන එන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.